මොන දේ වුණත් තමන්ගේ පැෂන් එක හොයාගන්න ඕනේ. ඉතින් පොඩි ට්‍රික් එකක් තියෙනවා තමන්ගේ පැෂන් එක හොයාගන්න. ඒ තමයි හිතන්න ඔයාට ජීවත් වෙන්න අවශ්‍ය කරන. ඒ කියන්නේ ගෙවල් වලට කන්න බොන්න ඇඳුම් පැළඳුම් ඒ සියලුම වියදම් සම්පූර්ණ කවර් වෙන්න කවුරු හරි කෙනෙක් හිතන්නකො අර නයිජීරියන් ප්‍රින්ස් ලයින් එකේ වල ස්පෑම් ඊමේල් එවනේ. එහෙම එක්කෙනෙක් ඔයාට ඩොලර් මිලියන බිලියන ගාණක් දෙනවා. ඔයාට අපව කන්න බොන්න ඇඳුම් පැළඳුම් වලට ෆෝන් වලට ලැප්ටොප් වලට ආයි කිසිම වද වෙන්න අවශ්‍ය නැහැ. දැන් ඔයා ගෙදරටලා නිකන් ඉන්නේ. ගෙදරටලා නිකන් ඉන්නකොට කම්මැලි වෙනවනේ. ඒතකොට තමන් ආස දෙයක් තමයි ඇත්තටම කරන්න උත්සාහ කරන්නේ. නැතුව අර කන්න බොන්න ඕන නිසා කරන අර අමාරුවෙන් කරන රස්සාවල් නෙමෙයි. ඇත්තටම තමන් කැමති රස්සාවක් ඒතර කරන්න සිද්ධ වෙනවා. රස්සාවක් හෝ හොබි එකක් හෝ මොකක් හරි දෙයක්. ඒතර සමහර කට්ටිය මහනවා. සමහර කට්ටිය පොත් කියවනවා. සමහර කට්ටිය චිත්‍ර අඳිනවා. මේවා ගොඩාක් දේවල් කරනවා. මත සමාජ සේවය වුණත් එහෙම දේවල් කරන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ ඇත්තම පැෂන් එක. ඒ කියන්නේ සල්ලි මත රඳා පවතින්නේ නැහැ. සල්ලි තියෙනවා නම් හොඳයි. හැබැයි සල්ලි මත රඳා නොපවතින ඔයාගේ ආසාව තමයි ඇත්තටම ඔයාගේ පැෂන් එක. ඒ වගේ ටොපික් එකක් හෝ දෙකක් හොයාගන්න. සමහර